හොඳයි. ළමයි හැමෝටම සුබ දවසක් කියලා කියනවා පුතේ. හැමෝටම ආයිබෝවන් කියලා කියනවා. ඔයාලම එකතු වෙලා ඉන්නේ හිත් හදන සිංහල පන්තියේ YouTube channel එකත් එක්ක. පුතේ ගොඩක් දරුවෝ මගෙන් ඉල්ලීම් කරලා තිබ්බා ප්‍රත්‍යාර්ථ නාම පාඩමට අයත් වන තද්දිත සහ කෘදන්ත කියන ඒ කොටස් දෙකෙන්, ඒ අංග දෙකෙන් මම තද්දිත පාඩමට පුතේ බොහොමත්ම පැහැදිලි වීඩියෝ එකක් කරලා channel එකට දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලපු ගොඩාක් දරුවෝ මගෙන් ඉල්ලීම් කරලා තිබ්බා සර් කෘදන්ත පාඩමේ වීඩියෝ එකත් ඉක්මනට දෙන්න කියලා. ඇත්තටම වීඩියෝ එක ළමයි ඉක්මනට දෙන්න බැරි වුණා. මොකද හේතුව මීට මාස කිහිපයකට විතර වගේ කලින් සර්ගේ මගේ තාත්තා නැති වුණා ළමයි. ඉතින් අර ඒ කාරණාවත් එක්ක තුන් මාසෙ පින්කම් විතර වගේ ඉවර වෙනකම් මම වීඩියෝ කරන්න පසුබිමක් තිබ්බේ නැහැ. ඉතින් ඒකට මුලින්ම ළමයිගෙන් සමාව ඉල්ලනවා පුතේ ඔයාලට බලාගෙන හිටියානම් මොකද තද්දිත වීඩියෝ එක දැම්මට පස්සේ ඕගොල්ලෝ බලාගෙන හිටියානම් කෘදන්ත වීඩියෝ එක දානකම් පොඩ්ඩක් ඒකට සමාව වෙන්න. මොකද හේතුව ඔයාලට ඉක්මනට මේ වීඩියෝ එක දෙන්න බැරි වීම ගැන. දුවේ පුතේ එතකොට මං හිතනවා මං විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන අපේ දුවල පුතාලා හැමෝම මං හිතනවා තද්දිත වීඩියෝ එක බලලා තමයි මේක බලන්නේ කියලා. පැහැදිලි නේද? ඒතර කවුරු හරි අපේ දරුවෙක් පුතේ ඔයා තද්දිත වීඩියෝ එක බලන්නේ නැතුව කෘදන්ත වීඩියෝ එක බලනවා නම් මෙහෙමයි ඔයාට කෘදන්ත පාඩම තේරුම් ගන්න පුළුවන්. හැබැයි මං හිතනවා ඔයාට සාර්ථකව මේ ප්‍රත්‍යාර්ථ නාම කියන පාඩම. දැන් උදාහරණයකට අපි අව්‍යපද කියලා ගත්තොත් අව්‍යපද පුතේ උපසර්ගයි නිපාතයි. ඒ වගේ තමයි ප්‍රත්‍යාර්ථ නාම කියන පාඩම ගත්තොත් එහෙම ඒක තද්දිත කෘදන්ත. එතකොට තද්දිත පාඩම පිළිවෙලට මතක ඇති ඔයාලට මං ලේසි ක්‍රමයක් දුන්නා ආන අනුවනි අලාටි අටුවස් සත්වත්මත් ඊති මුවාමය කියලා. මං හිතනවා මතක ඇති දැන් ඒවා පාඩම් කරගෙන ඔළුවේ ඇති කියලා හිතනවා. ඒවා ඔළුවේ නැති ළමයිට පුළුවන් පුතේ කලින් වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. පැහැදිලි නේද? තද්දිත කියලා කොළ පාටට වගේ උරු thumbnail එකක් මට මතක විදියට පුතේ තියෙන වීඩියෝ එක තියෙනවා YouTube channel එකේ පැහැදිලිව පිළිවෙලට වීඩියෝස් වල තියෙනවා. ගිහින් බලන්න. එතකොට ඒ වීඩියෝ එක බලපු ළමයෙක්ට දැන් පුතේ අද කියලා දෙන්න යන්නේ කෘදන්ත පාඩම. දුවේ පුතේ මේ තද්දිත කිව්වම ඔයාලගේ දැන් ඔළුවට එන්න ඕනේ නාම ප්‍රකෘතියකට. හරි නැත්නම් නාම මූලයකට. අපි ඒකට ශබ්ද කියලාත් කියනවා. නාම මූලයකට පුතේ මුල් වෙනවා තද්දිත ප්‍රත්‍ය. නාම මූලයකට තද්දිත ප්‍රත්‍ය එකතු වෙලා තමයි නිර්මාණය වෙන්නේ මොනවද? තද්දිත පද. පැහැදිලි නේද? ඒ වගේ ක්‍රියාමූලයකට හෙවත් ධාතු මූලයකට කෘදන්ත ප්‍රත්‍ය මේ තියෙන්නේ මේ කෘදන්ත ප්‍රත්‍ය තමයි මේ තියෙන්නේ නානු. හරි බෝඩ් එක දැම්මම බලලා ඔළුව කලබල කරගන්න එපා. එතකොට ක්‍රියාමූලයකට කෘදන්ත ප්‍රත්‍ය එකතු වෙලා තමයි දුවේ පුතේ හැදෙන්නේ මොනවද? කෘදන්ත පද. හරිද? එතකොට ඔයාලගේ ඔළුවේ සරලව අදහසක් තියෙන්න ඕනේ. තද්දිත කියපු ගමන් නාම මූලයක්, නාම පද, නාම මූලයක්. හරිද? එතකොට කෘදන්ත කියපු ගමන් ක්‍රියාමූලයක්, ක්‍රියාමාත්‍රයක් තියෙනවා කියන එක ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි. මම හිතනවා ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකකින් සමහර විට පොඩ්ඩක් ඇහෙන නැති කුරුල්ලෝ කෑ ගහනවා. හරිද? මම හිතනවා ඒක ලොකු බාධාවක් නොවේයි කියලා ඉවර වෙලා. හරිද? මේ හරි. අහන්නකෝ පුතේ. එතකොට ළමයි මේ තියෙන්නේ ඇවිල්ලා කෘදන්ත පාඩමට අදාළව මම ඔයාලට බොහොම සූදානම් සහිතව හදාගත්තු සටහන. ඉතින් මම වෙනදා වගේම දුවේ පුතේ ඔයගොල්ලන්ට කියනවා වීඩියෝ එක මෙන්න මේ හරියෙන් පොඩ්ඩක් ස්ටොප් කරලා ඔයාලට පුළුවන් සටහන් කරගන්න. හරිද? මේ සටහන පුතේ සටහන් කරගන්නකොට ඔයා මේ කර්තෘකාරක කියලා කියන්නේ ඒතර කර්තෘකාරක කෘදන්ත කියන එක. හරිද? ඒක මෙහෙම සටහන් කරගෙන මම මේ බෝඩ් එකේ හින්දා මෙහෙම වෙන වෙනම අරන් තිනවා. ඔයාට ඉතින් පොතේ ලියනකොට ඔයා යටින් යටට ලියන්න. පැහැදිලි නේද? හරිද? ඒතර කර්තෘකාරක කෘදන්ත මේ කෘදන්ත කියන වචනේ මම දාලා නැහැ. ඒතර කර්තෘකාරක කෘදන්ත කියලා ඒකේ වර්තමාන කර්තෘකාරක කෘදන්ත අතීත කර්තෘකාරක කෘදන්ත කියලා එනවා. ඒතර ඒක සටහන් කරගන්න ওই විදියට. හරිද? මේ රතු පාට දෙක ටිකක් විශේෂයි මම පැහැදිලි කරන්නම්. ඊළඟට කර්මකාරක කෘදන්ත කියලා ඔයාට තියෙන්නේ ඇවිල්ලා මේ ඒකෙත් වර්තමාන කර්මකාරක කෘදන්ත අතීත කර්මකාරක කෘදන්ත. හරිද? ඔය පොත්වල එහෙම තියෙනවා පුතේ මේකට අනතීත කියලා වර්තමානක අනතීත කියලා තියෙනවා. ඒ කරලා ඒක මෙතනින් ඉවර වෙනවා. එතකොට ඒ පේලිය එතනින් හරි.
ඊළඟට භාවකාරක කෘදන්ත වල බෙදීම් නැහැ. මේ විදිහට ප්‍රත්‍ය ටික තියෙන්නේ. ඒක පුතේ මෙතනින් සටහන ඉවර වෙනවා. ඊළඟට කරණකාරක කෘදන්ත වල ඒ සටහන මෙතනින් අවසන් වෙනවා. හරිද? පැහැදිලි නේද? මෙන්න මේ කොටස මේ පේනවද මේ සංස්කෘත භාෂාවෙන් මේ මිශ්‍ර භාෂාවලින් අපේ භාෂාවට ආපු මේ කොටස ඔයා වෙනම ලියා ගන්න. මේ මම් බෝඩ් එකේ මෙහෙම ලියලා තිබ්බා කියලා ඕගොල්ලෝ මේ වගු ගහලා එහෙම කරන්න යන්න ඕනේ නැහැ. පැහැදිලි නේද? පැහැදිලිව පොතක තමන් සටහන් කරගන්න පොතක යටින් යට පිළිවෙලට මම මේ කීප විදිහට සටහන් කරගන්න. හරි. පොතේ දැන් අපි පාඩමට එමු වැඩි වෙලාවක් ගන්න නැතුව. මොකද මම උත්සාහ කරනවා පුළුවන් තරම් වීඩියෝ එක ෂෝට් ඇන්ඩ් ස්වීට් කරන්න. එහෙමනේ වෙන්න ඕනේ නේද? දීර්ඝ වීඩියෝ නැතුව. හරි. දුවේ පුතේ කෘදන්ත කොටස් 4යි. කෘදන්තවල ප්‍රභේද 4ක් තියෙනවා. ප්‍රභේද 4 තමයි බෝඩ් එක දිහා බලන්න. කර්තෘකාරක කෘදන්ත, කර්මකාරක කෘදන්ත, භාවකාරක කෘදන්ත සහ කරණකාරක කෘදන්ත. කෘදන්තවල පුතේ කොටස් 4යි. මොනවද කොටස් 4? කර්තෘකාරක කෘදන්ත, කර්මකාරක කෘදන්ත, භාවකාරක කෘදන්ත සහ කරණකාරක කෘදන්ත. එතකොට පුතේ සාමාන්‍ය පෙළ දරුවෙක් වෙන්න පුළුවන්, විශේෂයෙන් උසස් පෙළ දරුවෙක් වෙන්න පුළුවන්. කෘදන්ත කියපු ගමන් ඔයාගේ ඔළුවට අනිවාර්යෙන් එන්න ඕනේ කර්තෘකාරක කෘදන්ත, කර්මකාරක කෘදන්ත, භාවකාරක කෘදන්ත, කරණකාරක කෘදන්ත කියලා ඔන්න ඔහම ඔළුවට එන්න ඕනේ පුතේ. පැහැදිලි නේද? ඉතින් ඕක ඔළුවේ නැති ළමයෙක්ට මම විශ්වාස කරනවා මේ සටහන ඒ කියන්නේ මේක කොච්චර සටහන් කරගත්තත් මේ සටහන ඔළුවට දාගන්නේ නැති ළමයෙක්ට පුතේ ප්‍රශ්න පත්‍රයකදී පිළිතුරක් ඇත්තටම හොයාගන්න අපහසුයි. පැහැදිලි නේද මම මේ කියන එක? හරි? හරි. එතකොට ඒකේ ඔයාලා මෙන්න මෙහෙම අදහසක් බලන්න. දැන් මේ බලන්න මේ කර්තෘකාරක කර්මකාරක කියනකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා නේද? කර්තෘකාරක වාක්‍ය, කර්මකාරක වාක්‍ය. දැන් මම මේ කෘදන්ත වීඩියෝ එක ASCII කර්තෘකාරක කර්මකාරක වාක්‍ය උගන්වන්න යන්නේ නැහැ. ඒකට වෙනම වීඩියෝ එකක් තියෙනවා. එතකොට කර්තෘකාරක වාක්‍යක පුතේ වෙන්නේ ඇවිල්ලා ක්‍රියාවෙන් මූලික වෙන්නේ කර්තෘ. ක්‍රියාව කරන්න කර්තෘ. හරිද? ඒතර කර්මකාරක වාක්‍යක මූලිකය වෙන්නේ මුල් වෙන්නේ ක්‍රියාව අපි තියන්නේ කර්මයට ගැලපෙන්න. ඒ කියන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන පදේනේ කර්මය කියන්නේ. ඒතර කර්මය අපි මුල් කරනවා නේද? කර්මකාරක වාක්‍යවල අපි කර්මය උක්ත කරනවා. කර්තෘකාරක වාක්‍යවල කර්තෘ උක්තයි, කර්මකාරක වාක්‍යවල කර්මය උක්තයි. පැහැදිලි නේද? ඒ කර්මකාරක වාක්‍යවල තමයි අපි අර විසින් නිපාතේ දාලා කර්තෘ අනුක්ත කරලානේ අර එහෙම ලියන්නේ. මම මේ චූටි මතක් කිරීමක් කරේ. හරි. එතකොට පුතේ ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ කර්තෘකාරක කෘදන්ත කියපු ගමන් මේ කර්තෘ අර්ථයක්. ඒ කියන්නේ ක්‍රියාව කරන්නාගේ අදහසක් එනවා කියන එක. මේ බලන්නකො මේ බලන කියලා කිව්වම මේ බලන කෙනා බලන්න. දැක්කද? ක්‍රියාව කරන කෙනා. හරි? හරි දැන් මේ බලන්නකො දැන් ඔය කර්මකාරක වාක්‍ය පුළුවන් ළමයට මේක තේරෙනවා. එයා බලන්න මේ බැලෙන කිව්වම බලනවා නෙමෙයි මේ බලනවා ඔන්න හිතන්නකො මෙහෙන් කවුරු හරි බලනවා මම මෙතන ඉන්නවා කවුරු හරි මන් දිහා බලනවා එයා තමයි කර්තෘ. එයා මන් දිහා බලන්නේ එහෙනම් එයා මොකද වෙන්නේ? මාව බැලෙනවා. අන්න දැක්කද වැඩි? අර එයා බලනවා මාව මොකද වෙන්නේ? බැලෙනවා. හිතන්නකො ගොවියා ගොයම් කපනවා. ගොවියා ගොයම් කපනකොට පුතේ වී ගහට මොකද වෙන්නේ? වී ගහ කැපෙනවා. ගොයම් ගහ කැපෙනවා. අන්න දැක්කද වැඩි? හරි මං හිතනවා පැහැදිලි ඇති කියලා. මම දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට පුතේ එහෙනම් මේ බලන්නකො. කර්තෘකාරක කෘදන්ත කියපු ගමන් කර්තෘ අර්ථයක් තියෙන්නේ. කර්මකාරක කෘදන්ත කියපු ගමන් වාගේ ඔළුවට එන්න ඕනේ කර්ම අර්ථයක් ඒකේ තියෙන්නේ. භාවකාරක කෘදන්ත කියපු ගමන් පුතේ කර්තෘ අර්ථයක්වත් කර්ම අර්ථයක්වත් නැහැ. තියෙන්නේ ඇවිල්ලා ක්‍රියා භාවයක් පමණයි. හුදු ක්‍රියා මාත්‍රයක් පමණයි තියෙන්නේ. පැහැදිලි නේද? ඕව මතක තියෙන්න ඕනේ. හොඳද? ඊළඟට කරණකාරක කියපු ගමන් උපකරණයක් ගැන තමයි කියවෙන්නේ. දැන් මම පැහැදිලි කරන්නම්. මේ බලන්නකො. දැන් ඔන්න කර්තෘකාරක කෘදන්ත බෙදෙනවා පුතේ කොටස් දෙකකට. මොනවද කොටස් දෙක? වර්තමාන කර්තෘකාරක කෘදන්ත, අතීත කර්තෘකාරක කෘදන්ත. හරිද? එතන මේ බලන්නකො එහෙනම්. කර්මකාරක කෘදන්තත් බෙදෙනවා කොටස් දෙකකට. වර්තමාන කර්මකාරක කෘදන්ත,
අතීත කර්මකාරක කෘදන්ත. පැහැදිලි නේද? හරි. මේ බලන්න ඊට පස්සේ භාවකාරක කෘදන්තවල එහෙම කිසිම බෙදිල්ලක් නැහැ. කරණකාරක කෘදන්තවලත් එහෙම බෙදිල්ලක් නැහැ. හරිනේ. එතකොට මේ බලන්න දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මෙහෙම. කෘදන්ත කොටස් 4යි. මම මේ වාගේ පැත්තට ගලපලා කියන්නේ. මේ පැත්ත ගන්න නැතුව මෙහෙම මේ පැත්තට. හරිද? මොනවද කෘදන්ත කොටස් 4? කර්තෘකාරක කෘදන්ත, කර්මකාරක කෘදන්ත, භාවකාරක කෘදන්ත, කරණකාරක කෘදන්ත. කර්තෘකාරක කෘදන්ත පුතේ බෙදෙනවා කොටස් දෙකකට. මොනවද? වර්තමාන කර්තෘකාරක කෘදන්ත, අතීත කර්තෘකාරක කෘදන්ත. පැහැදිලි නේද? ඊට පස්සේ කර්මකාරක කෘදන්තත් බෙදෙනවා කොටස් දෙකකට. කොහොමද බෙදෙන්නේ? වර්තමාන කර්මකාරක කෘදන්ත, අතීත කර්මකාරක කෘදන්ත. ඊළඟට භාවකාරක කෘදන්ත, කරණකාරක කෘදන්ත. ඔන්න ඔහොම පුතේ බොහොම ලස්සනට පිළිවෙලට ඔළුවේ තියෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි. ඊළඟට බලමු. මේ බලන්නකෝ. ඊළඟට ඔයා මේ ප්‍රත්‍ය ටික පාඩම් කරගන්න ඕනේ. කොහොමද? දැන් හිතන්නකෝ. කර්තෘකාරක කෘදන්තවල වර්තමාන කර්තෘකාරක කෘදන්තවලට එන්නේ න නා නු. ඔන්න ඔහොම පාඩම් කරගන්න. මේ බලන්න මේ න නා නු. හරි. ඊට පස්සේ ඉතින් ඒකට උදාහරණිකුත් මේ මම දීලා තියෙන උදාහරණ ටිකම පාඩම් කරගන්න. හරිද? න කිව්වම බලන. බල මේ බලන්නකෝ මේ ධාතුව. ක්‍රියා ධාතුව මේ තියෙන බල නට කප. හිතන්නකෝ මේ නට දනන නටන බල දනන බලන වය දනන වයන ගය දනන ගයන කිය දනන කියන. දැක්කද වැඩි? මේ බලන්න මේ බල දනනා බලනා නට දනනා නටනා වය දනනා වයනා ගය දනනා ගයනා කිය දනනා කියනා. පැහැදිලි නේද? ඉතින් ඔහොම ගන්න පුළුවන් දිගටම ඈ. පැහැදිලි නේ? මේ බලන්නකො නූ එකත් එහෙමයි. බල දනනු බලනු නට දනනු නටනු මේ වගේ ක්‍රියා ප්‍රකෘති දාලා හරිද පුතේ? ක්‍රියා ප්‍රකෘති එහෙම නැත්නම් ධාතු ප්‍රකෘති දාලා ගලපලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ නානු ප්‍රත්‍ය ටික. අර තද්දිත මතකදී පාඩම් කරා ආන අනු අනි අලාටි අටු කියලා ඒ වගේ මේකේ ඔළුවේ තියෙන්න ඕනේ වර්තමාන කර්තෘකාරක කෘදන්ත කියපු ගමන් නානු කියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ බලන්නකො අතීත කර්තෘකාරක කෘදන්ත කියපු ගමන් ඈ ඊ උ මොකද්ද? ඈ ඊ උ කොහොම ඔළුවට දාගන්න ඔච්චරයි. ඈ ඊ උ හරි. මේ ඊට පස්සේ ඉතින් උදාහරණ දීලා තිනවා පෑ මේ ප දන ඈ පෑ මේ PVC ඊ එකට PVC ඌ එකට ඉරු ඉරනවා. හරි. ඌ එකට බැලූ මේ පේනවනේ ඇදෙනවනේ මේ බැලූ. හරි. මේකේ පුතේ පොඩි විශේෂ ප්‍රභේද දෙකක් තියෙනවා. මේ බලන්න. මෙන්න මේ ස් එක සමහර වෙලාවට ට වෙනවලු. ර එක සමහර වෙලාවට මූර්ධජ ල වෙනවලු. මේ බලන්න උදාහරණේ. බස් අපි කියන්නේ බස් බහිනවා. බස් කියන්නේ පාර යන බස් නෙමෙයි. හොඳද? බස් කියලා කොම බහිනවා. බස්නාව දිය බස්නාව වන්න බස් මොකද වෙන්නේ? බට වෙනවා. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම වස් වට වෙනවා. නස් නට වෙනවා. අන්න ඒ වගේ ඒවා. ලියාගන්න ඒ උදාහරණත් ඕනනම්. හරිද? ඊළඟට මේ බලන්න මේ මෙතන විචාර කියන එක විචාල වෙනවා. මතුර කියන එක මතුල වෙනවා. දැක්කද වැඩි? හරි. එතකොට ඔන්න ඔය අදහස් ටික පුතේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒ මොනවද මම මේ ඔයගලන්ට කියලා දුන්නේ? කර්තෘකාරක කෘදන්ත. අපි දැන් බලමු ඊළඟට කර්මකාරක කෘදන්ත. එතකොට කර්මකාරක කෘදන්තවල මේ බලන්න වර්තමාන කර්මකාරක කියපු ගමන් ඒකෙත් මේ බලන්නකො මේකේ ටිකමයි තියෙන්නේ නනානුවම තමයි. හරිද? නනානුවම තමයි තියෙන්නේ. එතකොට හරිද? නනානුවම තමයි තියෙන්නේ. දැන් උන ළමයෙක් බලනවා ඇති සර් ඉතින් එකම ප්‍රත්‍ය ටිකනේ සර් තියෙන්නේ. කොහොමද හොයාගන්නේ? මේ බලන්න වෙනස. මෙතන තියෙන්නේ බලන. මෙතන තියෙන්නේ මේ මං රතු කරලා තියෙන්නේ ඒකයි. මේ බලන්න බැලෙන නේද? එයන්නක් මේ එයන්නක් නේද? සොර පෙරලියක් එයන්නක් එනවා. මේ බලන්නකෝ බලන බැලෙන. හරි? කපන කැපෙන නටන නැටෙන වයන වැයෙන. පැහැදිලිද වැඩි? හරි අන්න එහෙම වෙනස් වෙනවා. හරිනේ ඉතින් අර කර්මකාරක ස්වරූපෙට එනකොට එහෙම වෙනස් වෙන්න එපයි නේද? හරි නේද එහෙනම්? පැහැදිලි නේ? ප්‍රත්‍ය ටික එක වුණාට මෙතන මොකද වෙන්නේ? අර එයන්නක් යෙදෙනවා. පැහැදිලි නේද? මං කියන එක මං හිතනවා තේරෙනවා ඇති කියලා පුතේ. පැහැදිලිව ඔය අදහස මතක තියාගන්න. එයන්නක් ආදේශ වෙනවා. හරි? මෙතන තියෙන අයන්න වෙනුවට එයන්නක් ආදේශ වෙනවා. හරි? මේ බලන්නකො පුතේ ඊට පස්සේ. හරිද? අයන්න වෙනකොට ඇයන්නක් ආදේශ වෙනවා නේද? හරිද? ඊට පස්සේ මේ බලන්නකො. මෙතන ඇයන්නක් ආදේශ වෙනවා. මෙතන මේ ලෙන කියන තැන.
මෙතන මොකද වෙන්නේ මේ බලන දැන් මේ බලන්නකො මේකේ පොඩි කතන්දරයක් තියෙනවා. මේක හරියට බලන්න. බයන්නට පුතේ මොකද වෙන්නේ? ඇයන්නක් ආදේශ වෙනවා. දැන් බෑ වෙනවා. මෙතන මොකද වෙන්නේ? ලයන්නට මේ ආකාරය මෙතන ආකාරයේ තියෙන ඒකට එයන්නක් ආදේශ වෙනවා. මම ඒක බෝඩ් එකේ ඔයාලට මෙහෙම ලියන්නම්. මම හිතනවා එතකොට තව ටිකක් හොඳට පැහැදිලි කියලා. මෙතන ඇයන්නක් වෙනවා. මෙතන එයන්නක් වෙනවා. හැබැයි මේ දෙකේම තියෙන්නේ අයනු දෙකක්. පැහැදිලි නේද වැඩි? මේ බලන්නකො මේ. මෙන්න මෙහෙම එකක් වෙනව නේද? බලන්න හොඳට. මේ මෙතන අයන්න තියෙන්නේ. හැබැයි ඒක මෙතනට එනකොට බෑ වෙනවා. මේ මෙතන ල තියෙන්නේ. ඒක මෙතනට එනකොට ලේ වෙනවා. පැහැදිලි නේ? ඔන්න ඔය අදහස පුතේ හරියට ඔය තියරිය ඔලුවට දාගන්න. මේ හැම එකේ මෙහෙමයි මේ. බලනා බැලෙනා. බලනු බැලෙනු. පැහැදිලි නේද? හරි. මේ බලන්න ඊට පස්සේ කර්මකාරකවල කර්මකාරක කෘදන්තවල අතීත කර්මකාරක කෘදන්ත ප්‍රත්‍ය දෙකයි උන සහ උණු. මේ බලන්න මේ බැලුන බැලුණු. හරි. අන්න ඒ විදිහට සටහන් කරගෙන ඔය උදාහරණෙත් එක්ක පුතේ ඔළුවේ තියාගන්න. එතකොට ඔයාලට එක්සෑම් එකේදී දැන් විශේෂයෙන් ඔය උසස් පෙළ දරුවන්ට එහෙම ඔය 7 වෙනි ප්‍රශ්නෙට එහෙම නේද? ව්‍යාකරණ පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නෙට එහෙම පුතේ සමහර වෙලාවට මෙහෙම එන්න පුළුවන්. කර්මකාරක නේද? අතීත කර්මකාරක කෘදන්ත පදයක් උපුටා දක්වන්න අර ඡේදෙන් හොයලා ලියන්න තියෙන්නේ. එන්න පුළුවන් එහෙම. එතකොට ඔයාට මේ උණ උණු කියන ප්‍රත්‍ය දෙක මතක නම් ඔයාට ඒක කරගන්න පුළුවන්. සහ මේ උදාහරණ දෙකක් ඔළුවේ තියෙනවා නම් ඒ හා සමාන වචන දෙකක් බලලා ක්‍රියා මාත්‍රයක් තියෙන වචන දෙකක් බලලා තෝරන්නයි තියෙන්නේ. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ අපි එනවා ඔන්න භාවකාරක කෘදන්ත. මේ බලන්නකො ළමයි භාවකාරක කියපු ගමන් ක්‍රියාභාවයක් නැත්නම් ක්‍රියා මාත්‍රයක් තියෙන්නේ. හරිද මේ? නු බලනු බැලුම්. හරි. කෙනෙක් ගැන කියවෙන්නෙත් නෑ. ඒ කෙනා කියන්නේ කෙනෙක් ගැන කියවෙන්නෙත් නෑ. ඒ කෙනා කරන ක්‍රියාවට යටත් වෙන පදය ගැන කියවෙන්නෙත් නෑ. මේකේ තියෙන්නේ මේ හුදෙක් බලන්න බලනු බැල්ම බැලුම් බැලීම් බැලිලි බැලුමන්. මේ බලන්න මේ නෝ ඊම් ඉලි මන් කියන ප්‍රත්‍ය මේ ප්‍රත්‍ය ටික පාඩම් කරගන්න. එච්චරයි වැඩේ. පැහැදිලි නේද? ඒ ප්‍රත්‍යත් එක්ක මේ උදාහරණයක් පොඩ්ඩක් මතක තියාගත යුතුයි. ඊට පස්සේ මේ බලන්න මේ පැත්ත. අපි එනවා කරණකාරක කෘදන්ත. කරණකාරක කෘදන්ත කියපු ගමන් නා ප්‍රත්‍ය දෙක. කෘදන්ත ප්‍රත්‍ය දෙක න සහ නා. මේ බලන්න මේ දුර බලනය පොරවනය දවටනය අතුරනය මදිනය මේ බලන්න ඔක්කොම මොනවද? උපකරණයක අර්ථයක් හැඟවෙනවනේ. උපකරණයක් හඟවනවනේ. අන්න බලන්න දුර බලනය පොරවනය පොරවනවා අපි කියන්නේ නේද? දැන් දවටනය දවටනවා නේද? අතුරනය අතුරනවා ක්‍රියාමාත්‍රයක් තියෙනවනේ. ඒතර ඒක බලන්න මේ නත් එක්ක දුර බලනය පොරවනය දවටනය අතුරනය මදිනය මේ බලන්න නා දිය බස්නාව. හරි. ඔන්න ඔය ටික ප්‍රධාන කෘදන්ත කොටස් 4යි. පුතේ මේ බලන්න. ඒ කොටස් 4ට අමතරව හොඳට බලන්න. ඒ කොටස් 4ට අමතරව මේක පුතේ ගොඩාක් ඔය පත පොතේ හැම තැනකම නැහැ. හරිද? සර් මම ඔයාලා දන්නවනේ මම ඔයාලට ව්‍යාකරණ වීඩියෝ එකක් ගේන්නේ ඇවිල්ලා ගොඩාක් ලොකු අධ්‍යයනයකින් පස්සේ. එහෙම ආවට ගියාට මම වීඩියෝස් දාන්නේ නැහැ. අනික මම නිකාන් ඔහේ අර කෘදන්ත කියලා මට ඕන නම් මේ කෘදන්ත පද දෙක තුනක් බෝඩ් එකේ ලියලා මෙන්න මේක තමයි කෘදන්ත කියලා පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඒක නෙමෙයිනේ. දරුවෙක් ඇත්තටම මම දන්නවා ගොඩාක් ඔය උසස් පෙළ කරන ළමයි O level කරන ළමයි දෙගොල්ලොම විභාගේ ලං වෙලා YouTube එක ඇවිල්ලා බලන්නේ ඇත්තටම මේ පාඩමක චූටි කෑල්ලක් උඩින් පල්ලෙන් ඉගෙන ගන්න නෙමෙයිනේ. හැබැයි ගොඩාක් වෙලාට මම බලලා තියෙනවා මේ පාඩම් තියෙන්නේ. මම ඔයාලට වගකීමෙන් කියනවා පුතේ මේ වගේ කෘදන්ත වීඩියෝ එකක් YouTube එකේ කොහෙවත් නැහැ. මේ වගේ කෙටි කාල සීමාවකින් මේ සමස්තෙම මෙහෙම පිළිවෙලට ඔයාලට කියලා දෙන එක වීඩියෝ එකක් දැනට පස්සේ මම දැම්මට පස්සේ සමහර විට අනාගතයේදී එන්න පුළුවන්. පුතේ කෘදන්ත වීඩියෝ එකක් බොහොම වගකීමෙන් කියනවා මේ වගේ සමස්තය ඉතාමත්ම කෙටියෙන්. හරිද? වෙන වෙන දේවල් නැතුව ඉතාමත්ම මේ පාඩම බොහොමත්ම කෙටියෙන් කියලා දෙන වීඩියෝ එකක් තවත් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද මම සාමාන්‍යයෙන් බලනවා. මම කියලා තියෙනවානේ සර් මම හොඳ අධ්‍යයනයකින් තමයි ඔයාලට මේ වීඩියෝස් අරගෙන එන්නේ. ආවට ගියාට පුතේ මේ වැඩේ කරන්නේ නැහැ. එතකොට මේ බලන්නකො මේ සංස්කෘත භාෂාවෙන් සිංහල අපුල දන්නවා තත්සම වචන මිස්ටර් සිංහලේ අපි පාවිච්චි කරන තත්සම වචන. ඒතර ඒ වගේ ඒවා ටිකක් තියෙනවා. මේ බලන්නකො
දැන් අපි හිතන්නේ දර්ශන කියලා කොහොම අපිට හිතෙන්නේ ඇවිල්ලා මේක නිකන් තද්දිත වගේ ගතියක් හිතෙනවා නේද? මේ බලන්නකො මේ දැන් දර්ශනීය මම එතනට එන්නම්. හරි දැන් මේ බලන්න අනප්‍රත්‍යමි දර්ශන වාහන ආසන මේව මතක තියාගන්න පොඩ්ඩක් විශේෂයෙන් උසස් පෙළ ළමයි. හරිද? O level ළමයිටත් මේ දැනුම ඕනේ. හරි? එතකොට මේ අන ඊට පස්සේ මේ බලන්න පාන දාන යාන දැන් පාන කියලා කොම් පාන වර්ග අපි පානය කරන්නේ දාන කිව්වම අපි දෙන්නේ දන් දෙනවා නේද? යාන කිව්වම අපි යාත්‍රා කරන්නේ යාත්‍රා කරන්න පාවිච්චි කරන්නේ යාන වාහන ගමන් කරන්න එහෙට මෙහෙට යන්න එන්න දැක්කද වැඩි ක්‍රියාමාත්‍රයක් ඒ හැම එකකම තියෙනවනේ. ඒතර පුතේ එන්න මේ බලන්න මේ මෙතන මේ ත එක මේ බලන්න මේ මෘත ශරීරය මේ කෘත කළගුණ සැලකීම නේද? මේ මෙතන මෙන්න මේක පොඩ්ඩක් බලන්න වරහණ ඇතුලේ තියෙන එක. පේනවද මෙන්න මේ තාලුජ ඉෂ් මූර්ධජ ඉෂ් ඒ දෙක තත් එක්ක එන තැන්වලදී මේ බලනකොට ශිෂ් කියලා තියෙනවා. මේ හරිනේ මූර්ධජ ඉෂ් තියෙනවා නෙමෙයි ශිෂ් කියනකොට. එතකොට ශිෂ් ත කියන්නේ නැහැ. හරිනම් ත නෙන්න ඕනේ. ශිෂ් ත නෙමෙයි. මොකද වෙන්නේ? එකට මම නිල් පෑනෙන් යටින් ඉරක් ගහලා පෙන්නලා තියෙන්නේ ඒකයි පුතේ. තාලුජ ඉෂ් මූර්ධජ ඉෂ් එන තැන්වල මේ වගේ ට එනවා. ශිෂ්ට. එහෙම තියෙනවා නම් මතක තියාගන්න ඒ වගේවත් මොනවද අපිට ගන්න පුළුවන් සුදන්ත වලට. පැහැදිලි නේද? ඒ සංස්කෘත භාෂාවෙන් අපිට ආපු ඒවා. මේ බලන්න ඊට පස්සේ තී කියලා තියෙනවා. ස්මෘති, ඥාති, ಜಾති. හරි? මේ බලන්න ඊට පස්සේ ඒකෙත් මෙතන වගේම පුතේ ඒකෙත් ඇවිල්ලා තාලුජයිෂ් වෙනවා නම් මූර්ධජයිෂ් වෙනවා නම් තී වෙනුවට මොකද්ද පාවිච්චි වෙන්නේ? ටී පාවිච්චි වෙනවා. මට එතන ඔයාලට නිල් පෑනෙන් ඉර ගහන්න අමතක වෙලා ඔන්න නිල් පෑනෙන් මං ඉර ගැහුවා. මේ බලන්න මේ. පැහැදිලි නේද? ඉෂ් දෙක එනවා නම් හරිනේ මේ ඉෂ් තියෙනවනේ. තී වෙනුවට මොකක්ද ආදේශ වෙන්නේ? ටී ආදේශ වෙනවා. හරිද? පැහැදිලි නේ? ඊට පස්සේ මේ බලන්න ය කාර්ය වෙනවා. අනීය මෙන්න මේක තමයි මට ඔයාලට පොඩ්ඩක් විශේෂයෙන් කියලා දෙන්න ඕන උනේ. මේ අනීය කියන ප්‍රත්‍ය පුතේ කෘදන්ත ප්‍රත්‍ය මේ බලන්නකො කොහමද? දර්ශනීය. දැන් ළමයි කල්පනා කරනවා සර් දර්ශනීය කිව්වම දැන් අර ඉස්සෙල්ලා සර් අර තද්දිතවල කියලා දුන්නා නේද? ආන අනුවනි අලාටියට වස්සත්වත් මත් ඊතිමාමය ඕතුෙක් තාතඹ තරඹ අගාර ආල ආවලී ශීලී එක ඊය ඔන්න ආව වැඩේ ඊය සර් ඉතින් මේක ඊය තියෙනවනේ සර් එහෙනම් මේක තද්දිතත් ගන්න පුළුවන් ඉන්නේ ප්‍රශ්නයක් නේද හරි මීටරෙන් ඉන්න ළමයෙක්ට ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා සර් දර්ශනීය කිව්වම නිකන් ඊය කියලා ප්‍රත්‍යත් මේක තද්දිතත් පුළුවන් නේ සර් පුතේ මේකයි කතන්දරේ මතක තියාගන්න මේ දර්ශනීය කියනකොට පුතේ තියෙන්නේ මේ දර්ශ කියනකොට මෙතන තියෙන්නේ අයන්නනේ දර්ශ එතකොට බලන්න එතකොට තියෙන්නේ අනීය නේද එන්නේ එතකොට අනීය හරිද දැන් අපි නිකන් ගමුකෝ බලන්න වෙන එකක් අර ඊය ප්‍රත්‍ය දාලා දැන් අපි ගමු රාජකීය මොකද්ද ගත්තේ රාජකීය හරි රාජකීය කියලා අපි ගමු දැන් හිතන්නකෝ අපි නැත්තම් ගන්නවා පාන ධනීය පාන හිමත් පුළුවන් අපි රාජකීය කියන එක ගමුකෝ උදාහරණයකට රාජකීය කියලා මම පොඩ්ඩක් නිකන් මේ ඉඳ තියෙන තැනකින් ඔයාලට ඒක ලියලා පෙන්නන්නම්. මෙන්න මෙතනින් පොඩ්ඩක් ලියනවා මේක තේරුම් ගන්න. මේ බලන්නකෝ. රාජකීය. මට කියන්න මේකේ කොතන හරි මෙන්න මේ අනීය කියන එක එනවද? අනීය කියන තියනවද නෑනේ. එහෙමුණොත් ගන්න වෙන්නේ අකීය කියලානේ. අකීය කියලානේ ගන්න වෙන්නේ. මෙතන ජයන්නේ අයන්න තියෙනවා අකීය කියලා ගන්න වෙන්නේ. හැබැයි මේකේ ඊය ප්‍රත්‍ය තියෙනවනේ ඊය ප්‍රත්‍ය මේකේ තියෙනවා මේ ඊය ප්‍රත්‍ය තියෙනවා අවුලක් නැහැ දැක්කද රාජක ධන ඊය රාජකීය පැහැදිලි නේද වැඩි අන්න ඔහොම පුතේ ඔන්න ඔය විදිහට බලන්න ඕනේ ඒතර ඔයාලා මතක තියාගන්න මෙන්න මේ අනීය ප්‍රත්‍ය එනවා නම් අපි ඒක ගන්න අනික බලන්න ක්‍රියාමාත්‍රයක් තියෙනවාද කියලා එහෙමනම් අපි ගන්නේ ඒක ඇවිල්ලා කෘදන්ත එහෙම නැතුව ඊය ප්‍රත්‍ය විතරක් තියෙනවා නම් අපි ඒක ගන්නේ ඇවිල්ලා තද්දිත පැහැදිලි නේද මම හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි ඇති කියලා ඊට පස්සේ මේ බලන්න ආයෙ තව ටිකක් තියෙනවා මේ තව්‍ය කර්තව්‍ය මේ බලන්න මේ තෘ කතෘ ඉතින් බලන්න කතෘ කියලා කියන්නේ කෘදන්ත හරි මම හිතනවා මේවා ඕගොල්ලන්ට අහු වෙලා නැතුව ඇති කියලා ගොඩාක් දරුවන්ට හරි ගොඩාක් දරුවන්ට වගේම සමහර අවස්ථාවක හරිද අපිටත් වැඩිය දන්න ගුරුවරු සමහර වෙලාවට ඉන්නවා හැබැයි මං හිතනවා සමහර ඇතම් ගුරුවරුන්ට උනත් මේ වගේ කොටස් සමහර විට අහු වෙලා නැති වෙන්න පුළුවන්. හරි? ඉතින් අපි බලන්න ඕනේ මේ භාෂාව මම හැමදාම වීඩියෝ එකකදී පුතේ කියනවා අපි බලන්න ඕනේ මේ භාෂාව සිංහල භාෂාවේ දියුණුවනේ නේද?
අපි සිංහල විෂය ඉගෙන ගත්තු අය විදියට විෂයක් විදියට විශ්වවිද්‍යාලයේ සිංහල උපාධිය සිංහල විශේෂවේදී උපාධියක් ගත්තු අය විදියට අපි බලන්නේ අපිට උපදෙස් දුන්නෙත් එහෙමනේ විශ්වවිද්‍යාලවල අපිට මහාචාර්යවරු කිව්වේ ඔයාලට බාරයි මේ භාෂාවේ දියුණුව. හරි මේක රැක ගන්න ඕනේ ඔයාලා. එහෙමයි පුතේ අපිට කිව්වේ. ඉතින් අර ඒ හැඟීම හිතේ තියෙනවා. පැහැදිලි නේද? ඉතින් ඒකයි කියන්නේ පුතේ ඔයාලත් මතක තියාගන්න. මෙතන සමහර විට මගේ මේ වීඩියෝ බලනවා වෙන්න පුළුවන් අනාගතයේ ගුරුවරියක් වෙන්න හිතාගෙන ඉන්න දුවෙක්. නැත්තම් ගුරුවරයෙක් වෙන්න හිතාගෙන ඉන්න පුතෙක්. පුතේ ඔයාලා මේ දේවල් හරියට ඉගෙනගෙන අනාගතයේ දවසක දරුවන්ට හරි දේ උගන්වන්න. හරියට නිවැරදිව. පැහැදිලි නේද? හරි. අනික අංග සම්පූර්ණ උගන්වන්න. හරි. ඔය කොටස් එහෙම් මෙහින් උඩින් පල්ලෙන් කියලා දෙන්න එපා. එහෙම වුණාම වෙන්නේ ළමයාට මේ විෂය එපා වෙනවා. මේ භාෂාව එපා වෙනවා. ව්‍යාකරණ එපා වෙනවා. නීරස වෙනවා. හරි. අවුල් සහගත වෙනවා. අනික පිළිවෙලට කියලා දෙන්න. මොන දේ කියලා දුන්නත්. සූදානමක් ඇතුව. පැහැදිලි නේද? හරි. මං හිතනවා ඕගොල්ලන්ට කෘදාන්ත පාඩම පැහැදිලි වෙන්න ඇති, තේරෙන්න ඇති කියලා. දුවේ පුතේ මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මගේ WhatsApp එකට ඔයාලා මැසේජ් එකක් දාන්න 077යි 25යි 40යි 609 කියන අංකයට ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාලා පණිවිඩයක් යොමු කරලා ඕන දෙයක් අහන්න. ආයි මගේ අනිත් නම්බර් එකක් තියෙනවා channel එකේ තියෙනවා. ඒකටත් මැසේජ් එකක් දාලා WhatsApp එකකින් ඕනනම් ඔයාලට ඕන විස්තරයක් දැනගන්න කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලගේ යාළුවන්ට සර්ගේ මගේ මේ වීඩියෝස් ෂෙයා කරන්න පුළුවන් නම් මට කරන උදව්වක් විදියට වීඩියෝ ටික පුතේ ෂෙයා කරන්න යාළුවන්ට. පොඩ්ඩක් ඔය ස්ටේටස් එකක් එහෙම දාන්න. හරි. ඔයාලගේ යාළුවන්ට පොඩ්ඩක් සර්ගේ මේ channel එක ගැන කියන්න කියලා මම බොහොම නිහතමානීව ඔයාලට ආරාධනයක් කරනවා. හරි. ඒ වගේම ඔයාලගේ මේ පාර උසස් පෙළ කරන ඒ කියන්නේ මේ අවුරුද්දේ දැන් මේ 2026 උසස් පෙළ කරන දරුවෝ වෙනුවෙන් ඉදිරියට මම වීඩියෝස් ටිකක් අරගෙන එනවා සහ ඔයාලා වෙනුවෙන් සම්මන්ත්‍රණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාකරණ සම්මන්ත්‍රණයක් සහ සාහිත්‍ය සම්මන්ත්‍රණ දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා විභාගයට කලින්. ඒ වගේ මේ පාර O level දරුවන්ටත් විශේෂ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වැඩවලින් ඉස්සරහට හම්බෙමු. හරි. ඒ වැඩවලින් අපි ඉස්සරහට හම්බෙමු. දුවේ පුතේ මම හිතනවා හැමෝටම එහෙනම් පැහැදිලි ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඔයාලට මේ පාඩම ගැන හිතන දේ මේක තේරුණාද මොකද පුතේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි නේද? හරි එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.